අද මැයි දිනය 1886 දී චිකාගෝ නුවර පැය 8 වැඩමුරේ ඉල්ලලා කරපු කංකරු අරගලය තමයි අද අපි මේ සමරන්නේ. ඒ අයිතිය දිනාගත් අපේ රටේ වැඩ කරන ජනතාව අද මේ ලක්බිම ගොඩනගන්න ලොකු කැපවීමක් කරනවා. මහමඟ අව්ව වැස්ස නොබලා වැඩ කරන අපේ මාර්ග කම්කරුවාගේ ඉඳලා කර්මාන්ත ශාලාවේ මැෂිමත් එකක හැප්පෙන දහදිය කඳුළුසෝ සුසුම හෙළන සේවකයා දක්වාත් වෙල්ඥායෙන් බැහැල වැඩ කරන ගොවියා දක්වාත් මේ හැමෝගෙම මහන්සියට අපි වටිනාකමක් එකතු කළ යුතුයි. ඔබේ ඒ දහදිය බිඳුවලින් තමයි මේ ශ්‍රී ලංකාව හෙට දවසේ ශක්තිමත්ව නැගිටින්නේ. අභියෝග කොච්චරාවත් අපි එකට හිටියොත් මේ ගමන යන්න පුළුවන්. ඒකයි අපේ ශක්තිය. මේ රටේ අනාගතය තියෙන්නේ ඔබ අතේ. ඒ නිසා අදත් හෙටත් අපි කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නොනැවතී ඉදිරියටම යමු. මට මේ රට වෙනුවෙහි කරන්න තවත් දේවල් තියෙනවා. නිර්මාණාත්මක වීඩියෝ ඔබගේ දියුණුවට අපි ඉදිරිපත් කරනවා. මම දන්නවා අපට එකතු වෙලා මේ අභියෝග ඡාය ගන්න පුළුවන් බව. අපි එකට වැඩ කරමු.